හයි යාළුවනේ අද මම ඔයාලට පෙන්නන්න යන්නේ කප් කේක් හදන විදිය. මේ අපේ අම්මයි බබයි පිටි හලනවා ඉතින් මුලින්ම පාන් පිටි මේ විදියට බටර් ටික මෙල්ට් කරගන්න ඕන. මම හිතන්නේ මම පොඩි ප්‍රමාණයක් හැදුවේ. මෙතන ග්‍රෑම් 125ක් වගේ බටර් තියෙන්නේ. ඒකට බිත්තර දෙකක් දාගන්න ඕනේ. වගේම සීනි ග්‍රෑම් 125ක් සහ පාන් පිටි ග්‍රෑම් 125ක් වගේ වෙන විදිහට මම ගත්තේ. ඉතින් ළඟට වෙලා බීට් කරන්නේ මගේ බබා. අතර මේ හෑන්ඩ් බීටරෙන් තමයි අපි හැදුවේ. මොකද අනිත් බීටර් එක අපේ කැඩිලා තියෙන්නේ. බබා ඉතින් හොඳට බීට් කරනවා. එයා ආසයි ඒව කරන්න. ඊළඟට අපි වැනිලා එකතු කරන්න ඕන. මේ තියෙන වැනිලා එසන්ස් තේ හැන්දක වගේ ප්‍රමාණයක් මේකට අපි එකතු කරන්න ඕන. ඇත්තටම වැනිලා එකතු කරාම ගොඩක් සුවඳයි කේක් එක බේක් වෙද්දී. ඒ වගේම ගොඩක් රසයි. බටර් කේක් එකේ වැනිලා රස හොඳට එනවා වැනිලා දැම්මහම. ඔයාලා හදලා බලන්න. වැනිලා දැම්මේ නැති වුණාම ඒකේ රසක් එන්නේ නැහැ. බබා තනියෙන් බීට් කරනවා. එයා හරිම හෙල්ප්ෆුල් බබෙක්. ඉතින් මම වීඩියෝ කරන හින්දා තමයි එයා බීට් කරන්නේ. මේ තියෙන්නේ ඉතින් අපේ මික්ස්චර් එක. මේ විදිහට ක්‍රීමි ගතියක් එනකන් හොඳට බීට් කරන්න ඕනේ සීනි කැට නැති වෙනකම්ම. මේ තියෙන්නේ මම ලෑස්ති කරගත්තු කප් කේක් ට්‍රේස්. මේ oven එක මගේ. මේ කප් කේක් ට්‍රේ වලට කේක් කප් අපි දානවා. ඊට පස්සේ තමයි මික්ස්චර් එක දාලා තියෙන්නේ මේ විදිහට. ඊට පස්සේ මම පොඩි චොක්ලට් බෝල් වගේක් දැම්මා. මේ ටික මම බබාට හැදුවේ. මේ තියෙන්නේ බේක් වුණාට පස්සේ බබාට හදපු නිසා මම ඒකට චොක්ලට් බෝල දාලා හදලා තියෙන යට කන්න ආස වෙන්න. මේ තියෙන්නේ ප්ලේන් විදියට හදපු කප් කේක්. මේ විදිහට ලස්සන කේක් කප් කොල ගන්න පුළුවන් ඔයගලන්ට කඩෙන්. මේ මම අයිසිං කරාට පස්සේ වර්ග 3කට මම අයිසිං කරා. මේ වගේ මම නැචරල් කලර් එකකින් කරේ. කලරින් දාන්න නැතුව. ඉතින් ඔයාලටත් හදලා බලන්න පුළුවන්. හදලා බලලා රස මටත් කියන්න. මේ බලන්න ගොඩක් සොෆ්ට් ඒවා. මේක නම් කලරින් දාලා හදපු කේක්. වීඩියෝ එක හොඳ නම් මාව subscribe කරන්න. Thank you so much for watching. Bye.